මගේ channel එකේ තවත් මොනවද තියෙන්නේ තමයි හම්බෙන්නේ. ඉතින් මම අදලට ගෙනාවේ Minecraft. හරිද ඉතින් ඇත්තටම කියනවා නම් මේ ගේම් එකේ කලින් එපිසෝඩ් එක මම දැම්මා. හරි ඉතින් කලින් වීඩියෝ එකට මගේ channel එකේ දැන් වෙච්ච දවසක් දාලා views 8යි තිබ්බේ. මට හිතා ගන්න මේ Minecraft එකට මෙහෙම views ටිකක් වදී කියලා මං හිතුවේම නෑ. හරි ඉතින් මේක load වෙනකන් ඉන්න වෙයි. blah blah black sheep. හරි මම වීඩියෝ කට් කරලා load වුණාට පස්සේ ඔයගලන්ට play කරන විදිය කියන්නම්. හරිද? ඉතින් ඇත්තටම කියනවා නම් මට මේ Minecraft එකේ village එකක් හොයාගන්න බැරි වුණා. ඇත්තම කියන්න බෑ මොකද කියනවා නම් මට village එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් මම යාළුවෙක් ටිකලා village එකක් දාගත්තා. පොඩි skin ටිකක් මාරු කරලා ඇත්තම කියන්න බෑ. හරි ඉතින් ඔයගලන්ට පුළුවන් මේ load වෙන ටික අහන් ඉන්න බැරි නම් ඒ ටික යවලා play කරන ටික විතරක් බලන්න. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ තාම subscribe කරන්න නැත්නම් subscribe කරලා like කරමු. ඒක like කළා මගේ YouTube channel එක මගේ YouTube channel එකත් එක්ක හැමදාම එන්න. ඉතින් මට දැන් ඔය record කරලා එහෙම කියන්නේ මට දැන් මේව තාම කරලා හුරුවක් එහෙම නැහැනේ ගොඩක්. ඒ හින්දා පොඩ්ඩක් වර්ධිනවා කියන ඒවා. එහෙම ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. වටේ පිටේ සද්ද බද්ද ඔය එක ඒවා සද්ද කවුරු හරි කෑ ගන්න ඒවා ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. හරි ඉතින් මේක දැන් load වෙනකන් ඉන්න බෑ මල්ල වදේ ඉතින් මේක be nice to animals. wow හරි ඉතින් මං load වෙනකන් කියව හිටියේ නෑ. මෙහෙම හැදුවා අම්මට උඩු මම මේ මගේ ආමල් ටිකෙන් චාර්මර් කරගන්න කියලා මෙන්න මේක හදර ගමන් හිටියේ. හතරදී තමයි මේක දැක්කේ. අඩේ ඒ කුකුලා පිච්චුනාට. හරි ඉතින් අපි දැන් මුලින්ම නිදන් ඉමු. ඉඳගෙන කලින් පොඩි දෙයක් හදාගන්න තියෙනවා. මේ ඉතුන්ට ගිහිල්ලා අපිට තියෙනවා දෙවනි කොබන්න. ඒක පොඩ්ඩක් එනකන් ඉන්න. ගණන් ගන්න එපා ඉතින්. තන්නද පොඩ දාන් වෙනවා ඩූන් වෙනවා. නෑ අර කැමරා මාරු කරන්න ගේම හાર્ට් කැමති කලාට හાર્ට් දාන්න ඒ ටික හදාගන්න බෑ. හරි ආවා දැන් අවුලන්නේ. දැන් අපිට තියෙන ඇදක් මෙහෙම රීප්ලේස් කරලා විදාගන්න. විදාගනි මොනවද මට විදාගන්න බෑලු. එහෙනම් ඉතින් පොඩි වලියක් දාමු. අඩෝ ඔබලා විලේජස් වලත් ගන්නවද බං කැත වැඩ කර. ඊයා ඔබලාට කැත වැඩනේ බං කරන්නේ බං. එහෙම කරන්න එපා මේ විලේජස් වලට. ඊයා බං ඔබලාට තනියෙන් ෂටන් කරන්න බැරිද? ඔබලා මොක්කද? ඔබලා කොක්කුද? ඊයා කොක්කුද? ඊයා කොක්කුද? ඊයා කොක්කුද? බ්ලා නියමයි බ්ලා අයියෝ තව එකක් විතර ඕක නෙමෙයි බං මේක බ්ලා තාම මට හරියට ගියන්නේ තාවකාලික ගයක් තමයි තියෙන්නේ. එකක් ඉතින් විලේජර් කෙනෙක්ගේ කුලියට ඉන්න ගයක්. මොනව කරන්නද මේ කුපිත ලෝකයේ හැටි. මේ කුපිත ලෝකයේ හැටි. කුපිත ලෝකයේ හැටි මෙයයි. බ්ලා දැන් නිදාගන්න බලමු. ටිකි හම්බෝ නිදාගන්න පුළුවන් වුණා. හම්බෝ නැගිට්ටා. දැන් තියෙන අපිට ආමර් එන්චාන්ට්මන්ට් කරගන්න. අප්ඩේට් කරගන්න. මට කලින් ඉඳන් වැඩ දෙනවා. මට මේ වචන කියවන්න තේරෙන්නේ නැහනේ. මොකක් ප්‍රශ්නේ? දැන් ඉතින් කඩමු. නැත ගහමු. මෙතන ගහමු. කඩන්න නෙමෙයි බං කිව්වේ ගහන්න කියලා. හොය ආයෙ කැඩුවා. ඔයාලට කඩන එක ගහන එක තේරෙන්නේ නැද්ද? ගහනවා. බෑ කඩන්න නෑ. මෙන්න මෙතන මෙහෙම ගහමු. දැන් හරි. දැන් මේක ඔබමු. තියෙන හොඳම ආමර ටික තමයි මේ. මං ඉතින් අමාරුවෙන් හදාගත්ත හාරලා. ඒ වීඩියෝස් ටික මම ඔයගලන්ට ගෙනාවේ නෑ. මං ඊයේ වීඩියෝ එකක් දැම්මා ඔයගොල්ලෝ දන්නවා. ඊයේ බෑක්රූම්ස් වීඩියෝ එක දැම්මේ හරියටම හරි. බෑක්රූම්ස් වීඩියෝ එක නම් දැන් වෙනකන් තාම views එකක්වත් තිබ්බේ නෑ. no views. දාලා පැය 20ක් වෙනවා. මොනවා කරන්නද ඉතින්? කුපිත ලෝකයේ හැටිනේ. මේක ඉතින් ශීල් මම මේව කරගන්න බැරුවා. වරින්ම හරියටම හරි. මේ තැන මෙහෙම්මම තිබිච්ච දෙයක්. පොඩ්ඩක් ඉන්න.
මේ තැන මෙහෙම තිබිච්චන තිබෙන අතරේ මේකත් මෙහෙම කුඩු කළා අපි මෙහෙම බුක් සෙල්ෆ් ගහමු. මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මෙන්න මෙහෙම හරි ගැහුවා. නියමයි. අර බෝම්පේ හිටියා නේද? මම බලාගෙන. ඉතින් ඔයගලන්ට එක්ක ඕනේ මම මේ කලින් වීඩියෝ කලින් මේ තමයි ඉතින් මයින්ක්‍රාෆ්ට් දෙවෙනි එපිය. අයියෝ කාලා. දැන් අපිට තියෙන්නේ මේක විනාශ කරලා දාන්න. ඩර්ට් ඩර්ට් ගලක් ගාවට ගියා. දැන් සරයිවල් දාගත්තා. අනේ බං. ගලක් ගාවට ගියා. එහෙම කරා. බෑ. ක්‍රේට් මොනි ගත්තා ගල. දැම්මා මෙහිම. අම්බෝ ඒකේ සැර. මෙහෙම දැම්මා. දැන් හරියට ටික නැති වෙලා යයි. කිව්වේ මෙහෙම එකයි. දැන් මේ බ්ලොක් එකකින් වැඩක් නැහැ. හරි වීසි කළා දැම්මා. දැන් තියෙන අපිට මේක කඩන්න. what the fuck වැඩ කරන්න එපා බං එහෙම කියලා දැන් ඔයගොල්ලෝ හිතයි. ඒයි කඩන්න. මම මුලදී කියපු වචනේ ඔයගලන්ට ඇහෙන්නේ නැතුව ඇති. මට මේක හිතන්නෙත් නෑ. ඔය කියවගෙන යනවා. අනේ මන් දන්නේ මොනව වෙනවද කියලා. ෂීල්ඩ් එක ගමු. ෂීල්ඩ් එක අරගෙන මෙතෙන්ට දාගමු. වව්. අයියෝ අපිට එන්චාන්ට්මන්ට් කරගන්න බැරි වුණානේ මේක. බ්ල දැන්ට මේකයි දැන් අපි අරක එන්චාන්ට්මන්ට් කරගන්න යන්. කොහෙද බං ඒක තිබ්බේ? මට මතකත් නෑ. කොහෙද මල්ලි ඔබ සැග උනේ? මම දනිමි නෙමෙයි නොදනිමි කොහෙද ඔබ ඉන්නේ? පාමුල සොයායන් වැඩදුනෝ පාමුල දෙපාමුල වැරදි MK සසෙන අමතක උනානේ මට මෙතන ගහන්න. මන්නම් ආයි යකාමෑන් කියනවා වගේ අමු යකෙක් මෝඩ යකෙක්. මම යකාමෑන් කියනවා වගේ මෝඩ යකෙක්. බොරුද? ඇත්තනේ. දැන් තෙන්ට වරින්. එතකොට මේක මෙහෙම ගහලා අපිට පුළුවන් පිකැක්ස් එක මෙහෙම දාගෙන මෙන්න මෙහෙම දාගෙන මෙන්න මෙහෙම අයින් වෙන්න. හරිද? දැන් මෙතෙන්ට දාගමු අපි අපසිකැක්ස් එක හොඳම පිකැක්ස් වර්ගය. දැන් නම් මට ඕන සරයිවල් දාගන්න පුළුවන්. ඒත් මම දාගන්නේ. වරුර ගුටි කන්න ඕනේ. ගුටි කාලා මැරිලා ආයි මම කියන්නේ නෑ. අපිට හාරොස්ට් කරන්න එපා. හාරොස්ට් කරන්න මාළකෝ දෙයක් දැම්ම බෝ එකේම ඕනේ. කඩුවයි හාරොස්ට් කරන එකයි තිබ්බහම ඇති. දැන්ට ඇති. හරි පුතා. ගත්තා ගැහුවා. නියමයි. ගත්තා ගැහුවා. ඒකෙන් කඩන්න ඕනේ නේ. මේකෙම කඩමු. මේක අපි ඉන්වෙන්ටොරි එකට දාගමු. ඉන්වෙන්ටොරි වෙන්නේ සෝරි අයියෝ ඉතින් ඉන්වෙන්ටොරි රකන් හරි ඉතින් අයියෝ වැඩියන්කෝ අම්බෝ අපෝසී අපිට දැම්ම ගයක් හදාගන්න ඕනි නෑ. ඇත්ත කියන්න එපා. අපිට දැම්ම ගයක් හදාගන්න ඕනේ නෑ. සරයිවල් දාගමු නිකමට. කුඩු වෙන්න යන වෙලාව අපරාධේ අපේ කන කාලේ
මේ මට කියවෙන්නෙත් නෑ මේ කාලය කියන වචනේ. දැන් ඔබ පිටවන්න. අපිට තියෙයි හාර්ස්ට් කරන්න. ශවලක් ඕනේද? මේ අවශ්‍ය වෙලාවට ගමු සවල. ඔඩ්ඩි. ඔඩ්ඩෝ. ඔඩ්ඩි. කද්ද බං එහෙම කියන්න ඕනේ. ඒ බය තියාගනි. හරිද? පාඩ කියන්නේ ඒ බය තියාගනි. ඒ බය. ඒ බය. ඉතින් ඔයගොල්ලෝ දේයෝ ෆැෂන්ගේ අර්ග බැලුවත් දන්නේ ස්මාර්ට් වොච් එක දිනා ගන්න අර මොකද්ද WhatsApp ගිහිල්ලා ඒක ෆලෝ කරලා YouTube channel එක subscribe කරා කියලා ඊ අර WhatsApp channel එකත් ෆලෝ කරලා කියලා ස්ක්‍රීන්ෂොට් දාන්න තියෙන ගන්නේ මන් දන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් subscribe ගේ 50k ගෙවුවාම මාත් ඔයගලන්ට ඒ වගේ ගේනවා ෆෝන්ස් හරි ස්මාර්ට් වොච් හරි හෝල් කැමරාවක් හරි. හරි මොනවා හරි ගේන්නම්කෝ. එක වැඩක් නැහැ ඉතින් subscribe කරන්න එපා. අනිවාර්යෙන් තාම subscribe කරන්න නැත්නම් subscribe කරලා like කරන්න නැති කෙනා like කරලා අපේ YouTube channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. කුමක්ද ඔබලට වෙලා තියෙන්නේ? මෙන්න මෙතන නිකමට හාරමු. නිකමට හරිද? ආසාවට නෙමෙයි. නිකමට හාරන්නේ. නිකමට ඔය දැසින් ලං වීලා කුඩු වෙන්නට ගැව්වේ අයයායායා බ්ලා 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 ඒ කොහේ කුඩු වුණාද දන්නේ ඊයෝ සාමිනී එන්නක වේනා අපරාධ මට ඩර්ට් තියාගන්න තිබ්බේ ඔයි ආසරි මම නම් අවශ්‍ය වෙයි තා සරයිවල් ගත්තා එක්කෝනේ අම්බෝ දැන් ඔයාලට හෙන්න අමුතු සද්දයක් ඇහෙන්නේදී ඒක ඉතින් ගණන් ගන්න එපා. ඉතින් ශාම ආගල subscribe ඒ මම මේ ගමේ විලේජ් කෙනෙක්වත් තාම දැක්කේ නැහැ. ඔයගොල්ලෝ දැක්කම අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දැන් ගිහලා විලේජස් වල හොයාගමු. නේම එක දුමාරයයි ඔබ මේ ලෝකෙට කවුරුණත් ඔබ මතක හරිද? මම දවස් ගාන වීඩියෝස් දාන්නවා කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා. ඉතින් අනිවාර්යෙන් දවස් ගාන වීඩියෝ දානවා. බැරි වෙන දවස් තියෙනවා මේ සතියේ ඊට තරම් වීඩියෝ එකක් දාන්න බෑ මට. ඇත්ත කියන්නේ බෑ. බොරු කියන්න හොඳ නැහැනේ. බොරු කිව්වොත් අපාය යන්නේ නැහැ. මොකද මම දහම් පාසල ට්‍රිප් එකක් යනවා මම බෑක්රූම් සීඩ් එකේදීත් කිව්වා. හරිද? අයියෝ ඉතින් ආයි ඩර්ට් ගහන්න එපා. කරුමේ. සරයිවල් දාගමු. නිකමට දාගමු. නිකමට. අයියෝ එබෙන්නෙත් නෑ. අයියෝ. නෑ. අයියෝ මඩත් වෙන වැඩ. හරි ඉතින් කමන්නේ. මොනව කරන්නද? මේ ජීවිතේ හැටිනේ. මොනවද උනේ? දැන් හරිද? හරියටම හරි සරයිවල් දාගමු. සරයිවල් දාලා මෙහෙම ගහමු. එක්කෝ ඕනේ අපරාධේ මගේ අවශ්‍ය කාලය සරයිවල් දාගෙන කාගත්තනේ. හරි friends ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.